Travel Click by Ish. Hi, good morning. Welcome back to my YouTube channel. ඉතින් මගේ කලින් vlog එක බලපු ඔයගොල්ලෝ දන්නවා අපි ඉන්නේ මේ වෙනකොට කටාවල කියලා. ඉතින් අද කටාවල day 2. අපි කලින් දවසේ dinner එක පොඩ්ඩක් heavy ගත්ත නිසා අද breakfast එක skip කරනවා කියලා හිතුවා. අපි coffee එකකින් day එක පටන් අරගෙන අපි 7:08 වෙනකොට අපි ready වෙලා මේ දැන් එළියට යන්නේ අපේ day 2 එකේ first location එක cover කරන්න. කවුරු හරි මගේ කලින් vlog එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම මේ වීඩියෝ එකේ description එකේ link එක share කරනවා. ගිහිල්ලා බලන්න. මොකද ඕගොල්ලන්ට ඒකේ මම කියන details වැදගත් වෙයි කියලා මං හිතනවා. දැන් වෙලාව උදේ 9ට වගේ ඇති. ඉතින් කටායන ඕනම කෙනෙක් මුලින්ම බලන්න යන තැනක් තමයි දැන් අපි බලන්න යන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු මොකද්ද මේ තැන කියලා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ විලාජියෝ මෝල් එකට. කටාවල තියෙන මෝල්ස් අතරින් විලාජියෝ මෝල් එක කියන්නේ ඕගොල්ලෝ විසිට් කරන්න ඕන මෝල් එකක්. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ මෝල් එකේ තීම් එක විදියට බේස් කරන් තියෙන්නේ ඉටලි වල තියෙන වෙනිස් නගරය. මොකද ඒකට හා සමානව තමයි මේකේ ස්ට්‍රක්චර් එක ඔක්කොම හදලා තියෙන්නේ. ඒත් එක්කම මෙතන වෙනිස් බෝට් රයිඩ් එකට සමානව බෝට් රයිඩ් එකක් ඒගොල්ලෝ arrange කරලා තියෙනවා. per person කටා රියාල් 10ක් තමයි වෙන්නේ. විනාඩි 8ත් විනාඩි 14ක් අතර ට්‍රිප් එකක් මේකේ යන්න පුළුවන්. එහෙනම් අපි බෝට් රයිඩ් එක ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ බලමු අපි මොනවාද කරන්නේ කියලා. itu benona magala sasare malaganona hate pendila ehema beluwa mamage diha ehema beluwa mamage diha ehema beluwa mamage diha බෝට් රයිඩ් එකෙන් පස්සේ දැන් මේ අපි යන්නේ මෝල් එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් විනාඩි 30ක් විතර අපි මෝල් එකේ ඇවිදින්න ප්ලෑන් කරගෙන ඉන්නවා. එතනදී ලස්සන දකින්න හැමදේම ඔයගොල්ලොත් එක්කත් මම ෂෙයා කරගන්නවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ මෝල් එකේ අපිට තව දකින්න ලස්සන දේවල් තියෙනවද කියලා. මේ හමුවේ මේ අරුමේ හිමි නොවන පවදනුනත් වෙන්වීමක් නොමැති සමර සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ සමර සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ හිමි නොවන පවදනුනත් මේ මෝල් එකේ ගොඩාක් දේවල් තිබ්බට ගොඩාක් shops තිබ්බට මගේ හිත ගියේ ඒගොල්ලොන්ගේ ස්ට්‍රක්චර් එකටයි 3D look එකක් විදියට හදපු අහසටයි. ඒ කියන්නේ වහල හදලා තියෙන්නේ අහස විදියට. හරිම ලස්සනයි. ඔයා මෝල් එකේ ඇවිදිද්දි ඔයාට දැනෙන්නේ ඔයා සිටි එකක පාරේ
ඇවිදිනවා කියලා. ඉතින් එච්චරටම ලස්සනයි. එතනින් එහාට අපි ටිකක් ඈතට ගියොත් ඒ ඒරියා එකෙන් ඔයගොල්ලන්ට normal coffee shops නැත්නම් normal mall එක feeling එක තියෙනවා. නමුත් විලාජියෝ mall එකේ entrance එකේ ඉඳන් ටිකක් දුර යනකම්ම ඔයගොල්ලන්ට තියෙන්නේ වෙනිස් නගරයේ ඇවිදින වෙනිස් කියන සිටි එකේ ඔයගොල්ලෝ ඉන්නවා කියන feeling එක. අපි ආපු දවස ෆ්‍රයිඩේ දවසක්. ඉතින් මේගොල්ලොන්ගේ ප්‍රයාස් වලට නැත්නම් ඒගොල්ලොන්ගේ ආගමික දේවල් වලට ෆ්‍රයිඩේ දවල් වරුව පැයක් විතර මෝල් එක වහනවා. අපි ටිකක් වෙලා ඉඳලා දැන් මේ අපි යන්නේ අපේ day 2 එකේ බලන්න යන්න මම ආසාවෙන්ම හිටපු තැනට. දැන් මේ අපි මෙට්‍රෝ එකේ යන ගමන් මම ගිහිල්ලා පෙන්නන්නම් එහෙනම් අපි යන තැන මොකද්ද කියලා. ඒකේ ලස්සන තැන් වගේක් තියෙනවා. ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්න ආසාවෙන් ඉන්නවා. මට දැන් කියන්න ඕනේ අපි දැන් මේ ආපු ලොකේෂන් එක ගැන කියන්න කලින් මගේ මේන් පර්පස් එක තමයි මේ vlog එකේ ඔයගොල්ලොත් එක්ක මම බලන්න යන තැන් in detail share කරගන්න එක. ඉතින් මට කෙටියෙන් මේ දේවල් පෙන්නලා ඔයගොල්ලන්ට explain කරන්න අමාරු නිසා මම ඒකයි plan කරේ කටා vlog එක vlogs 3කට වගේ කඩලා ඔයගොල්ලොත් එක්ක share කරගන්න. එතකොට මට ඔයගොල්ලන්ට මේ අපි යන location ගැන in detail හැමදේම පෙන්නලා ඔයගොල්ලන්ට explain කරන්න පුළුවන් නිසා. දැන් ඕගොල්ලන්ට මේ ඈතින් පේන්නේ රතු පාට gift box එකක් වගේ. මෙතනට කියන්නේ ඔලි ඔලි දෝහා children's museum කියලා. ඕගොල්ලෝ කවුරු හරි කටා එන්න හිතාන් ඉන්නවා නම් explore කරන්න හිතාන් ඉන්නවා නම් මේ location එක ඕගොල්ලොන්ගේ travel list එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන තැනක්. ඇයි කියලා මම ඉස්සරහදී ඕගොල්ලොත් එක්ක share කරගන්නම්. ඉතින් මේ ඉන්නේ ට්‍රාන්ස්ෆෝමර්ස්ලා දෙන්නේ. ඇත්තටම කිව්වොත් ඒ දෙන හරිම ලොකුයි. මේ පේන විදිය නෙමෙයි. මොකද මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම මේ try කරන්නේ ඒගොල්ලෝගේ height එක පෙන්නන්න කොච්චර උසද කියලා බලන්න. අපි දැන් මේ ඇවිදන් යන්නේ කටාරා විලේජ් එකට. යන්න කලින් මේ බිල්ඩින් එක මම පාස් කරනකොට මට හිතුනේ අපි මේ හරිය ඇවිදිනකොට රෝම් වල වයිබ් එකක් තියෙනවා කියලා. ඉතින් මෙතන බිල්ඩින් ස්ට්‍රක්චර් එක ආකිටෙක්චර් එක ගොඩක් ඉටලි වලට සමානව තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. මිහිරතිම තැන් වලින් මිටක්ගෙන සරසන්න එත හැකිනම් නුඹට සවස්වල හමුවන්න. ඕගොල්ලෝ නෝට් කරත් ඕගොල්ලන්ට පෙනෙයි අපි මේ යන ඒරියා එකේ කවුරුත්ම නැහැ. ඉතින් ඇත්තටම මටත් හරි පුදුමයි අය මිනිස්සු නැත්තේ කියලා. හැබැයි අපිට අපේ පාඩුවේ එක්ස්ප්ලෝර් කරලා අපිට ඕන විදිහට හැම දෙයක්ම බලන්න අවස්ථාව ලැබුණා කිසිම රෂ් එකක් නැතුව. මායාවන් හංගමේ සියාවක් වත්මුදී ඇගිරුම ඇතින් විඳමි. මේක පෙන්නන ගමන් මට හිතුණා ඕගොල්ලොත් එක්ක පොඩි ඉන්ෆර්මේෂන් එකක් ෂෙයා කරගන්න. ඉතින් කවුරු හරි කටාරා විලේජ් එකට එනවා නම් මට මුලින්ම කියන්න ඕනේ මේක free of charge ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මේකේ ගොඩාක් tourism attractions තියෙනවා. ඒ හැම එකක්ම ඔයාට free බලන්න පුළුවන්. ඉතින් කටාරා විලේජ් එක ඕපන් කරලා තියෙන්නේ 2010. ඒගොල්ලොන්ගේ මේන් පර්පස් එක වෙලා තියෙන්නේ කටාවරින් පිට තියෙන රටවල් වලට ඒගොල්ලොන්ගේ සංස්කෘතිය, ඒගොල්ලොන්ගේ ඉතිහාසය ගැන පෙන්වන්න, ඒගොල්ලොන්ගේ ඒ රටේ තියෙන වැදගත්කම පෙන්වන්න. කටාරා විලේජ් එක ඇතුලේ tourist attractions මං හිතන්නේ 10කට කිට් වෙන්න තියෙනවා. ඉතින් ඒ වලින් එකක් තමයි පිජන් ටවර් එක, Golden Mosque එක, ඒත් එක්කම කටාරා Mosque එක, ඇම්පතියර් එකක් තියෙනවා. එතකොට කටාරා බීච් එක තියෙන්නෙත් මෙතනමයි. තව කටාරා ආර්ට් සෙන්ටර්, මට මතක විදියට ඔපෙරා හවුස් එකක් තියෙනවා.
මේ හැම ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකකින්ම මම වැඩියෙන්ම ආස කරේ කටාරා හිල්ස් වලට. ඉතින් මේ කටාරා හිල්ස් එකත් මේ කටාරා විලේජ් එකේම කොටසක් වුණාට අද දවසේ මට ඒක කව කරන්න බැරි වුණා. මොකද මේ ඒරියා එක කව කරන්නම මට පැය 3ක් ගියා. ඉතින් කටාරා හිල්ස් බලන්න මම අපේ 3 වෙනි දවසේ එනවා. ඉතින් ඒකට මම වෙනම බ්ලොග් එකකින් ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අද දවසේ අපිට හිතා ගන්න බැරි විදිය ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. ඉතින් බලන් ඉන්නකෝ අද රෑට අපි කොහෙටද යන්නේ කියලා. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ කතාරා ඇම්පතියට එකට. ඉතින් මේක දැක්කම ඔයගොල්ලන්ට උනත් හිතෙන්න පුළුවන් මේක රෝම් වල ආකිටෙක්චර් එකට සමානව හදලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම රෝම් වල ආකිටෙක්චර් එකෙන් බේස් කරගෙන ඉස්ලාමික් ටච් එකක් ඇතුව තමයි මේගොල්ලෝ කතාරා එම්පතියට එක හදලා තියෙන්නේ. මිහිරතිම තන්වලින් මිටක්ගෙන සරසන්න එතහැකිනම් නුඹට සවස්වල. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ කතාරා බීච් එකට. ඉතින් ඔයගලන්ට ඇත්තටම හිතා ගන්න පුළුවන්ද අපි අර එන්ටර් වුණ එන්ට්‍රන්ස් එකේ මේ හැම දෙයක්ම කව වෙනවා කියලා. ඇත්තටම හරිම පුදුමයි. මාරම ලස්සනට මේ අරේන්ජ්මන්ට් කරලා තියෙනවා, ප්ලෑන් කරලා තියෙනවා. මට පැය 3කුත් මදි වුණා හැම දෙයක්ම බලන්න. නමුත් මම මේක ගැන විශේෂයෙන්ම vlog එකකින් ඔයගලන්ට එක්ස්ප්ලেইন කරනවා කියලා හිතුවේ. මම මෙතනට එන්න කලින් YouTube vlogs බැලුවා. මට හරියට පැහැදිලිව මේ ගැන කවුරුත් විස්තර කරලා තියෙනවා බලා ගන්න බැරි වෙච්ච නිසා මට ඕන වුණා කවුරු හරි travel කරන්න බලාගෙන ඉන්නවා නම් කටාවලට මේ ඒරියා එකට පැය 2-3ක් වෙන් කරන එක පාඩුවක් නැහැ කියලා පෙන්නන්න. දැන් මේ ඔයගලන්ට පේන්නේ ක්‍රිස්මස් මාකට්ස් වලට සමානව arrange කරපු මාකට්ස් ටිකක්. මේවා ඕපන් කරන්නේ රැට. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක අපිට ගන්න බැරි වුණා. දැන් මම මේ ඔයගලන්ට පෙන්නන බිල්ඩින් එක තමයි ගෝල්ඩන් මොස්ක් එක. ඉතින් ඔයගලන්ට වීඩියෝ එකේ පැහැදිලිව පේනවද දන්නේ නැහැ. මේකේ ටයිල් එක ෂයිනි ටයිල් එකක් තියෙන්නේ අවුව වැටෙනකොට දිලිසෙනවා. මට වීඩියෝ එකෙන් ෆුල් මොස්ක් එක කැප්චර් කරගන්න බැරි වුණා. මම try කරන්නම් ෆොටෝ එකක් ඔයගලන්ට attach කරන්න. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් ෆුල් මොස්ක් එක කොහොමද පේන්නේ කියලා. දැන් මේ අපි වෝල් ආර්ට් එකකුත් බලාගෙන ඊළඟට යන්නේ Instagrammable spot එකකට. ඉතින් කවුරු හරි කටාරා විලේජ් කියලා සර්ච් කරොත් පෙන්නන්නේ එන්න ඒ ලොකේෂන් එක තමයි Google එකේ එහෙම නැත්නම් Instagram එකේ එහෙම නැත්නම් TikTok එකේ. ඉතින් අපි ගිහින් බලමු මොකද්ද ඒ ලොකේෂන් එක කියලා. මෙන්න මේක තමයි මම කියපු Instagrammable spot එක. ඉතින් මෙතනට කියන්නේ Blue Mosque කියලා. මේකේ තියෙන ස්පෙෂැලිටි එක තමයි මේකේ ඩිසයින් එක හදලා තියෙන්නේ blue and gold tile එකකින්. ඉතින් මේකේ කැටයන් ඒත් එක්කම ආර්ට් එක ඒ හැම එකක්ම මූලික වෙලා තියෙනවා මේක ප්‍රසිද්ධ වෙන්න. ඒත් එක්කම ඔයගොල්ලන්ට අර ඈත පේන්නේ පිජන් ටවර් එක. ඉතින් මේ හැම ලොකේෂන් එකටම රීසන් එකක් නැත්තම් හිස්ටරි එකක් තියෙනවා මේගොල්ලෝ මේවා ඉන්ඩිකේට් කරලා පෙන්නන්න. ඔබට පරදී නෙළුම් මල් පෙති කල්ප කාලයක් අපි මේ ලෙසින් ගෙවන්නැති හිතට දැනුනේ නිසාවෙන් නැති ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම් මුළුමනින් නිම කලාතේ. අපි දැන් මේ හැම දෙයක්ම බලලා මෙට්‍රෝ එක ගන්නවා කියලා හිතාගෙන එද්දී මෙන්න මේ ලොකේෂන් එක හම්බුණා. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ සම්පූර්ණ ලොකේෂන් එකේ ඩිසයින් එක අපි බලපු ලොකේෂන් එක හාත්පසින්ම වෙනස්. ඉතින් මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ යුරෝප් වයිබ් එකට හදපු බිල්ඩින්ග්ස්. ඉතින් මේ හැම දෙයක්ම කැෆේස් රෙස්ටොරන්ට් තමයි තියෙන්නේ මේ පාර දෙපැත්තෙම. ඔයගොල්ලන්ට ඉස්සරහට යද්දී පෙනෙයි මේකේ තියෙන ආකිටෙක්චර් එක ඒත් එක්කම තීම් එක මේගොල්ලෝ බේස් කරන් තියෙන්නේ යුරෝප් වයිබ් එක එන විදියට. ස්පෙෂලි මේ බිල්ඩින් වල ස්ට්‍රක්චර් එක මට පේන්නේ ඉටලි වලට සමානව තමයි ඒගොල්ලෝ
වැඩිපුරම හදලා තියෙන්නේ කියලා. දැන් අපි ගෙදර යනවා. අපි දැන් ලොකේෂන්ස් දෙකක් කව කරා. දැන් වෙලාව 1:45යි. අපේ යාළුවෝ වගේක් එනවා කියලා කිව්වා හවසට. අපි බලමු කොහෙද යන්නේ කියලා. ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකකටත් යන්න ප්ලෑන් එකක් තියෙනවා. එහෙනම් අපි බලමු හවසට මොකද කරන්නේ කියලා. 2 hours later. හයි, ඔන්න අපි දැන් ගෙදර ඇවිල්ලා. දැන් යන්නේ සන්සෙට් එක බලන්න. ඊට බහගෙන යනවා. අපේ තව යාළුවෝ දෙන්නෙක් එනවා කියලා. ඉතින් අපි මෙට්‍රෝ එකේ ගිහිල්ලා ඒ දෙන්නව හම්බෙන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. එහෙනම් බලමු අපිට සන්සෙට් එක කැප්චර් කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මගේ ෆස්ට් වීඩියෝ එක බලපු ඕගොල්ලෝ දන්නවා පළවෙනි දවසෙත් සන්සෙට් එක අපි බලන්න ගිහිල්ලා ඒක බලා ගන්න බැරි වුණා කියලා. ඉතින් අපි ඒ නිසා අද වෙලාව තියලා හොටෙල් එකෙන් අපි දැන් එළියට ඇවිල්ලා මේ යන්නේ සන්සෙට් එක බලන්න. තව ලස්සන ස්පොට් එකක් තියෙනවා. එතනට ඇත්තටම කිව්වොත් හොටෙල් එකේ ඉඳන් විනාඩි 10යි. නමුත් අපි ඒක ඇත්තටම නෝට් කරේ නැහැ. මගේ යාළුවා කිව්වා නැෂනල් මියුසියම් එක ළඟට එන්න කියලා. ඇත්තටම අපි තියෙන එක්සයිට්මන්ට් එකටත් එක්කම අපි දාගෙන තියෙන මැප් එකේ නැෂනල් යුනිවර්සිටි එක. ඉතින් අපිට නෝට් නැහැ පැයකමාරක් යනවා කියලා විනාඩි 10 දුරට. අන්තිමට මේ අපි නැෂනල් යුනිවර්සිටි එකට ගිහිල්ලා බලද්දී අපි ගොඩාක් ඈතට ඇවිල්ලා සිටි එකෙන් ඉතින් මොනා කරන්නද? ආයෙ මෙට්‍රෝ එක අරගෙන ආයෙ පැයකමාරක දුරක් ආපස්සට ආවා නැෂනල් මියුසියම් එක ළඟට. ඒ ළඟට එද්දී ඉර ඕල්මෝස්ට් බහලා ඉවරයි. ඉතින් අපිට සන්සෙට් එක අදත් බලන්න බැරි වුණා. ඉතින් දැන් අපි නැෂනල් මියුසියම් එක ළඟට ආපු එකේ අපි නැෂනල් මියුසියම් එක වටේ පොඩ්ඩක් ඇවිදලා ෆොටෝස් ටිකක් කැප්චර් කරගෙන මොකද මේ ලොකේෂන් එක අපි බලන්න තමයි හිටියේ. නමුත් අපේ ප්ලෑන් එක දැන් ආයෙ වෙනස් වුණ නිසා අපි මෙතන ටිකක් වෙලා ඉඳලා ඊළඟට අපි යන්නේ කොහෙටද කියලා මම වීඩියෝ එකේ ඉස්සරහින් පෙන්නන්නම්. මේ ඩුබායි වලින්. හායි ජීවන්. හායි මාරියෝ. ඉතින් ඔයගොල්ලෝ දැක්කේ අපේ යාළුවෝ දෙන්න. ඒ දෙන්න තමයි කටාවල බලන්න යන්න ඕන තැන් කරන්න ඕන දේවල් වලට අපිට ඇඩ්වයිස් කරේ. ඉතින් ඒ දෙන්නටත් මේ වෙලාවේ thank you කියලා කියනවා. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු අපිට කැප්චර් කරගන්න පුළුවන් වෙන්නේ මොනවාද කියලා. ඔය දෙන්න නිවාඩුද? මෙයා නෑ. අයියා. කවුරු හරි කටා විසිට් කරන්න හිතාන් ඉන්නවා නම් මේ vlog එක බලනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ලිස්ට් එකට නැෂනල් මියුසියම් එක දාගන්න. මොකද මේ තියෙන බිල්ඩින් ස්ට්‍රක්චර් එක ආකිටෙක්චර් එක මම ගොඩක් රටවල් වලට ට්‍රැවල් කරලා තිබ්බට මේ වගේ ඩිසයින් එකක් නම් මම ඇත්තටම දැකලා තිබ්බේ නැහැ. ඉතින් මේ ඩිසයින් එක හරිම ලස්සනයි, මාරම ඉම්ප්‍රෙසිව් හදලා තියෙන විදිය දැක්කම ඔයගොල්ලන්ට පේනවා මම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. මියුසියම් එක ඇත්තටම ගොඩාක් ලොකු ඒරියා එකක පැතිරලා තියෙනවා. අපිට හැම දෙයක්ම බලන්න වෙලා මදි. ඔයගොල්ලෝ කවුරු හරි එනවා නම් මියුසියම් එකේ ඇතුළට ගිහිල්ලා ඒ දේවල් බලන්න. මම ප්‍රයිසස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. per person වෙන්නේ කටාර් රියල් 50ක්. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට කටාර් රියල් 25යි වෙන්නේ. නටුවින් ගිලෙහුණු ඉන්න මලක් සුළඟට පාවමින් මගේ හද මඩලේ නතර වෙලා සෙනෙහස් සුව විඳින්න
දැන් පෙන්නන රෙස්ටෝරන්ට් එක හැරි පොටර් ෆෑන්ස්ලට විතරයි. කවුරු හරි බටර්බී එක්ස්පීරියන්ස් එක ගන්න කැමති නම් හැරි පොටර් කැරක්ටර්ස් එක්ක ඒ වයිබ් එක ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම කටාවල තියෙන මේ හොග්වර්ඩ්ස් රෙස්ටෝරන්ට් එකට යන්න. මම ලොකේෂන් එක වීඩියෝ අටින් දාන්නම්. අපි මේකට බුකින් එකක් දැම්මත් අපිට මේකට යන්න වෙලා මදි. මේ වෙනකොටත් රෑ වෙලා තියෙන්නේ. තව මේන් ලොකේෂන්ස් දෙකක් තියෙනවා අපිට කවර් කරන්න. ඔන්න අද දවසේ අපේ 4th ලොකේෂන් එකට ආවා. ඉතින් බලන්න මෙතනට කියන්නේ මීනා දිස්ත්‍රික් කියලා. ඇත්තටම හරිම ලස්සනයි. වෝල් ආර්ට්ස් තියෙනවා, එක එක ඩිසයින් වල වෝල් ආර්ට්ස්. මාරම ලස්සනට ප්ලෑන් කරලා තියෙනවා. කලර්ෆුල් බිල්ඩින්ග්ස් තියෙනවා. මම වැඩිපුර කැමැත්තක් තිබ්බේ දවල් වරු ඇවිල්ලා ෆොටෝස් ගන්න වීඩියෝ එකක් කරන්න. නමුත් රෑට ඇවිල්ලා ස්ට්‍රීට් එක ලයිට්ස් දාලා තිබ්බම හරිම වෙනස් විදියකට පේනවා. ඉතින් දවල් වරුවට එක විදියක්, රෑට එක විදියක්. ඉතින් මම try කරනවා හෙට දවසේ විනාඩි 15කට හරි ඇවිල්ලා යන්න. මේ වෙනකොටත් අපි ගියපු හැම ලොකේෂන් එකක් ගැනම මම ඇත්තටම සතුටු වෙනවා. ඒත් එක්කම මේ කිසිම ලොකේෂන් එකකට යන්න අමාරු නැහැ. ට්‍රාන්ස්පෝර්ට් අතින් ගත්තොත් මාරම කන්වීනියන්ට්. ඔයාට මෙට්‍රෝ විතරක් නෙමෙයි ටැක්සි ගැන කතා කරොත් ඩුබායි එක්ක මම ගොඩක් වෙලාවට කම්පෙයාර් කරන්නේ. ඉතින් ඩුබායි වල ටැක්සිත් එක්ක බැලුවම කටාවල ටැක්සි භාගයට භාගයක් ප්‍රයිස් එකෙන් අඩුයි. මං ගිය හැම තැනම මම ඇස් දෙකෙන් දැකපු ලස්සනම දේවල් ඔක්කොම මේ vlog එකට දාන්න මං try කරනවා. මොකද මට තවත් එක vlog එකක් විදියට මේවා දාන්න උවමනාවක් නැහැ. මම ඇස් දෙකෙන් දැකපු ලස්සන දේවල් ඕගොල්ලොත් එක්ක share කරගන්නේ. travel කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, ආස කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන නිසා. ඉතින් ඒ නිසා මගේ vlog එක පොඩ්ඩක් දික් වෙන්න පුළුවන්. ඉතින් ඒකට මම සමාව ඉල්ලනවා. නමුත් මට ඕනේ පෙන්නන දේ, කරන දේ ඔයගොල්ලොත් එක්ක හරියට in detail share කරගන්න. එහෙනම් ඕගොල්ලන්ට මම මේ පෙන්නන්නේ අපේ 5th ලොකේෂන් එක. මෙතනට කියන්නේ බොක්ස් පාක්, එහෙම නැත්නම් කන්ටේනර් යාඩ් කියලා. මම ගොඩක් කැමැත්තෙන් හිටියේ එළිය තියෙන වෙලාවක එන්න. මොකද මෙතන ෆොටෝස් වලට ලස්සන අවුව වැටිලා තියෙද්දි, එහෙම නැත්නම් හවස් වරුවේ අපි ඒක හෙට අනිවාර්යයෙන්ම කරන්න හිතාන් ඉන්නවා. දවල් වරුව නැත්නම් සන්සෙට් එක අල්ලලා එන්න. ඒත් අපිට මීනා දිස්ත්‍රික් එක ළඟ නිසා අපි හිතුවා මෙතන නයිට් ලයිෆ් එකත් බලාගෙනම අපේ ඊළඟ ලොකේෂන් එකට යනවා කියලා. මගේ ෆස්ට් vlog එක බලපු අය දන්නවා අද අපි මෙතනට එනවා කියලා. මෙතනට කියන්නේ සූක් වාෆි. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා බලමු සූක් වාෆි එකේ මොන වගේ දේවල්ද තියෙන්නේ, මොන වගේ දේවල්ද කරන්න පුළුවන් වෙන්නේ කියලා. මෙතනට ඔයගොල්ලෝ එනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙයාගේ ටැමරින් ජූස් එක බොන්න අමතක කරන්න එපා. අපි ඉතින් සූක් වාෆි එකෙන් ස්නැක්ස් අරගෙන ස්නැක්ස් කාලා පොඩ්ඩක් ඇවිද්දා. බලන්නකෝ මෙතන ගොඩාක් සෙනග ඉන්නේ.
අපි අද ඔය ඇවිදින්නේ වීකෙන්ඩ් එකක නිසා. අපි හිතුවා ඩිනර් එක මෙතනින් ගන්න නැතුව ප්ලෑන් කරපු විදියටම අද ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකෙන් ශ්‍රී ලංකන් මෙනු එකක් try කරනවා කියලා. මෙතන කවුරු හරි දැක්කොත් හිතයි ඩුබායි වල ඕල් සිටි එක වගේ කියලා. ඔව්. ඉතින් ඩුබායි වල තියෙන සූක් එක නැත්තම් ඕල් සිටි එක මේ හා සමානයි. ඉතින් ඩුබායි ඉන්න කෙනෙක්ට මේක අලුත් දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් කතාවලට අලුතෙන් එන කෙනෙක් නම් ඇත්තටම මෙතන තියෙන්නේ ඒගොල්ලොන්ගේ ලස්සන handmade items ඒත් එක්කම ගොඩක් රෙස්ටෝරන්ට් ඒගොල්ලොන්ගේ ලෝකල් ෆුඩ් ඒව තමයි තියෙන්නේ. ඉතින් කවුරු හරි දන්නවනම් මේ මහපට ඇඟිල්ලක් වගේ එකක් තියෙන ගෝල් කලර් මොකක්ද කියලා කමෙන්ට් එකකින් දාගෙන යන්න. මම දැක්කා ඒක බලන්න ඕන තැනක් කියලා දාලා තියෙනවා. ඔන්න ෆයිනලි අපි අපේ ඩිනර් ටයිම් එකට ආවා. මේ වෙනකොටත් මම හිතන්නේ 10 මාරයි. අපි කෑම එක ඕඩර් කරලා ඔය ජීවන් අපිට පෙන්නන්නේ හෙට කරන්න ඕන ප්ලෑන් එක. ඉතින් හෙට ඒ දෙන්න වැඩ. ඉතින් අපි දෙන්න හෙට තනියෙන් තව එක්ස්ප්ලෝර් කරන්න හිතාන් ඉන්නවා ලස්සන තැන් වගේක්. මම මාරම එක්සයිටඩ් ඒ vlog එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඇයි කියලා කිව්වොත් ෆයිනලි මගේ 3rd day එකේ මම ආසම ලොකේෂන් එකට ගිහිල්ලා සන්සෙට් එක කැප්චර් කරගත්තා. ඉතින් ඒක ඔයගොල්ලොත් එක්ක පෙන්වන්න ඒ ලොකේෂන් එකට ඔයගොල්ලොන්ව එක්කන් යන මම මාරම ආසාවෙන් ඉන්නේ. කතාවෙන් කතාව අපි ඕඩර් කරපු කෑම ටිකත් කාලා ඉවර වුණා. ඉතින් අපි ඕඩර් කරේ බිත්තර අප පොල් රොටි කොහේ ගියත් ඉතින් ලංකාවේ කොත්තුව. ඉතින් මේවා ටික අපි කාලා ඉවරලා උණු තේකුත් බීලා ඉවර වෙලා අපි හොටෙල් එකට යනවා. ඉතින් මම මේ ඔක්කොම ඇඩ් කරේ නැහැ මේක ගොඩක් දික් වෙන නිසා. එහෙනම් මගේ කටා vlog day 3 එකකින් හම්බෙනකන් මේක බලපු හැමෝටම thank you කියන ගමන් ciao bye bye. Travel Click by Ish.